දන්නවද මේ ලෝකේ අකුරු ලියන්න බැරි මිනිහට උනත් පුළුවන් එකම එක විෂයක් තියෙනවා. ඒක තමයි ගණිතය. හොඳට බලන්න. දැන් අකුරු මල පොතේ අකුරක් බෑ. හැබැයි උට උදාහරණයක් විදිහට අඹ ගෙඩි දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ අඹ ගෙඩි දෙකක් මෙහෙම මෙතන තියෙනවා. මොනවා හරි ගෙඩි දෙකක්. හරිද? ඉතින් මේක දෙකයි කියලා ඌ දන්නවා. එතකොට මුට මේක අඹ ගෙඩි දෙකක් කියලා සිංහලෙන් ලියන්න බෑ. එක්කෝ ඉංග්‍රීසි වලින් ලියන්න බෑ. දෙමළෙන් හරි මොනවා හරි භාෂාවකින් මේක ලියන්න බෑ. හැබැයි මේ මිනිස්සයා දන්නවා, ඒ සතා හෝ දන්නවා මෙතන දෙකක් තියෙනවා කියලා. තේරුණාද? එතකොට මට කියන්න මේ ලෝකේ ලේසිම විෂය මොකද්ද? ගණිතය. ඇයි මේකට? ඇයි මේකට අපි අකමැති? ඔයාලා දන්නවද? මිනිස්සු ගොඩාක් හුරු වෙන්නේ කියවන ඒවට. තේරුණාද? අවබෝධයෙන් කරන ඒවට කැමති නැහැ. හැබැයි ගණිතය කියන විෂය ගොඩ දාගන්න ඕන තැනක පුතේ කියන්න පුළුවන්. ලෝකේ ලේසිම විෂය දෙයියනේ ගණිතය. ඇයි? අකුරු බැරි මිනිහටත් ගණිතය පුළුවන්. ඉතින් ඇයි අපි මෙච්චර අපිට අකුරු පුළුවන් වෙලා ලියන්න පුළුවන් වෙලා කියවන්න පුළුවන් වෙලා හොඳ මනසක් දීලා ඇයි දෙයියනේ මේ ගණන් කියන එක ගොඩ දාගන්න බැරි? එහෙම දෙයක් නෑ. ගණන් තමයි 100න් 100 ගන්න පුළුවන් එකම විෂය. තේරුණාද? එකම විෂය 100න් 100 ගන්න පුළුවන්. වෙන කිසිම විෂයකට ගන්න බෑ. මම මේ අනිත් විෂයන් පල්ලෙහාට දාලා කතා කරනවා නෙමෙයි පුතේ. තේරුණාද? මම මේ කියන්නේ මේක ගොඩ දාගන්න පුළුවන්. දැන් අපේ මනසට පුංචි කාලේ ඉඳන් කාවද්දලා තියෙන ගණන් අමාරුයි කියලා. එහෙම නෑ. ගණන් අමාරු නෑ. තේරුණාද? ගණන් තමයි ලේසිම විෂය. 100න් 100 ගන්න පුළුවන් එකම විෂය. ගණන් වල තියෙන පොඩි දේවල් ටිකක් හරියට අවබෝධ කරගත්තාම ගොඩ දාගන්න එක සිම්පල්. ඒක තේරුණා නේද?